අපි ආවා දැන් හුංගල්ල හොටෙල් එකට ආවා. ඉතින් අද චෙක් ඉන් වුණා 3 මාර්ච් විතර. මේක තමයි අපේ රූම් එක. රූම්ස් දෙකක් ගත්තා. දවස් දෙකකට ඉන්න. ඉතින් දැන් රෙඩි වෙලා ඉන්නේ මේ පූල් එකට යන්න කියලා. ආපු ගමන්ම බඩගිනි රෙස්ටොරන්ට් එකක් තිබුණා. ඒකෙන් කෑවා. ඉතින් 24 hours මේකේ කණ්ඩ තියෙනවනේ. කණ්ඩ බොණ්ඩ තියෙනවා. ඉතින් මේ ඕගොල්ලෝ නම් ඇවිල්ලා ඇති මේකට. ඕන තරම්. මම මේ ෆස්ට් ටයිම් ආවේ. ගොඩක් අය ලක්කාවේ ඉතින් මේකට එනවා. දුරින් ඉඳලත් එනවා. බස් පිටින් එනවා මම දැක්කා. ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා ඇති ෂුවර් එකට. ඉතින් දැන් අපි නාන්න කියලා යන්නේ පූල් එකට වහින්න කියලා. රූම් එක හම්බුනේ මේ පූල් සයිඩ් නෙමෙයි මේකකින් හම්බුනේ මේක. එතන තමයි පූල් එක. හරි රස්නේ. ආපු ගොම් මේක තමයි රූම් එක. රූම් එක ලස්සනයි. beautiful. Very nice. Big, huge room. Alright, so okay, there's the bathroom, shower. Nice, very nice, very nice. Right. Api pool eකට යන්නේ. So there's, alright, I just came to a pool area, so there are too many local crowd here. And a few of the foreign people as well. And this is the pool ball. උඩකට බහින්න යන්නේ මෙතන පූල් බාර් එකකින් ප්‍රින්ට් එකකුත් අරගෙන උඩකට බහින්න යනවා. Coffee lover. I tried the coffee lover. දැන් බබා ඉන්නේ කිඩ්ස් පූල් එකේ. කිඩ්ස් පූල් එකේ ඊට පස්සේ ආටත් ගිහලා ඇඩල්ට් පූල් එකෙන් බිස්නස් කරන්න. ඉතින් තමයි ටවල්ස් ගන්නෙ. ටවල්ස් දෙන්න පොඩි තියෙනවා චිට් එකක්. ඒක දෙන්නේ රිසෙප්ෂන් එකෙන්. ඒක චෙක් ඉන් වෙනකොටම ඒක දෙනවා. ඒකට තමයි ටවල්ස් දෙන්නේ. So there is a pool bar. Can have a cocktail, non-alcohol cocktails, arak, long drink, spritz, wine, cordial, cocktail, hot drink. So I'm gonna have a like vodka sun. Right, thank you. This is the vodka sun.
මේ හොටෙල් එක ගැන මම ඉතින් පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා හිතනවා. මොකද ලංකාවේ ඉන්න ඕන කෙනෙක් දන්නවා මේ හොටෙල් ගැන. මේ 24 hours food and drinks everything all inclusive හොටෙල් එකක් කියලා. ඉතින් මම අනිත් එක හැම ඩීටේල්ස් එකක්ම කියන්න යන්නේ මොකද ඔයා හැමතැනම හැම එක්කෙනාම YouTube කරලා දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එනවත් එක්ක ඇවිල්ලත් ඇති මාසෙකට කරත් මේකට එනවත් ඇති. ඒ නිසා මම එච්චරම ඩීටේල්ස් මේකේ පෙන්වන්න යන්නේ නැහැ. ඉතින් අපි දවස් එකක් ඉන්නවා. ඉතින් වැඩි දෙයක් නැහැ. ඉතින් කනවා බොනවා ඉතින් ඕක තමයි තියෙන්නේ. කෑම වුණත් ඉතින් මට ඉතින් පෙන්වන්න එච්චරම අවස්ථාවක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ වල ඇවිල්ලා කාලා බීලා අපිට වැඩි ඉතින් හරි එහෙනම් තාටි අදම අපේ පළවෙනි දවසේ හෙට බලන්න මොකද වෙන්නේ කියලා. All right, thank you. Thank you. Kita kalau ada itu. ඒක පොල්කින් රහයි ඒක පොල්කින් රහ. දැන් මම ඉන්නේ හොටෙල් එකේ එළියේ ගාඩන් එකේ. ලයිටින්ග්ස් දාලා හරිම ලස්සනයි. දැන් අපි යන්නේ ඩිනර් වලට. ඩිනර් බෆේ එක තියෙනවා. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. There is wonderful cake. Wow, delicious. Looks great. Colorful. Oh, cheese. Cheese. This is cheese. Wow, right. So many items. So many items. Okay, salads. So many salads. Dishes. Wow, prawns. Definitely need to come away. My goodness. Variety of salads. You can make it your own salads here. Too many. Pasta items. Alright, pizza. Alright, the bread. So many bread varieties. And soup. So many fruit. That job, you know, there are so many varieties. Alright, so let's start to have a dinner now. මේ රෙස්ටෝරන්ට් එක නෙමෙයි බෆේ එක මේ පැත්ත එයා කන්ඩිෂන් කරලා හරිම කූල්. මගේ මේන් කෝස් එකේ හැටියට මම බෙදාගත්තා ග්‍රිල් ටූනා, ග්‍රිල් චිකන්. ග්‍රිල් ටූනා එකට මොකද වයිට් සෝස් ක්‍රීම් සෝස් එකක් තිබුණා. චිකන් එකට බ්‍රවුන් සෝස් එකක්. ඒකට ගානිෂ් හැටියට නිකන් සලාඩ් එකක් හදාගත්තම කියුකම්බර්, ඔලිව්ස්, කැරට්, lettuce දාලා විනිග්‍රේට් සෝස් එක දාගත්තා. සලාඩ් එකට මම දාගත්තනේ විනිග්‍රේට් සෝස් එක. ඒ සෝස් එක එක්සලන්ට්. මේ හොටෙල් එකේම හදන සෝස් එකක්. මම දැන් ඉංග්ලන්ඩ් වල මම විනිග්‍රේට් සෝස් අපි රෙඩිමේඩ් ඒවා නිකන් ඒකට වැඩිය මේක හරි සුපර්. ඒ වගේම මේ ඩිනර් එකට ඉන්න මේ තරුණ ළමයි ටික හරි හෙල්ප්ෆුල්. මොනවද ඕනේ කියලා අහනවා. වයින් ගෙනල්ලා ග්ලාස් එක එම්ටි වෙනකොට ෆිල් කරනවා. හරිම හොඳ සර්විස් එකක් තියෙනවා මේ හොටෙල් එකේ. There are huge varieties and you can choose many options. මගේ dessert plate එක බෙදාගෙන ආවා. So මම හිතුවා I don't want to go for the main courses, so it filled my belly. මෙතන lobby area එකේ cafe එකක් වගේ තියෙනවා. cafe එක bar එකක් වගේ. මෙතනත් drinks එහෙම serve කරනවා. I did it all.
අපේ අද දෙවෙනි දවස. දෙවෙනි දවසේ දැන් උදේ නැගිට්ටා බ්‍රෙක්ෆාස්ට් කරලා. ඊළඟ බලමු බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා. උදේ හරිම ලස්සනයි ඉරාවෝ වැටිලා. ගාඩන් එක හරි ලස්සනයි. රිසෙප්ෂන් එක අපි ඊයේ චෙකින් ඉන් වෙන්න හිටිය සෙනගතොද දැන් බලනකොට කවුරුත් නැහැ. අද නම් කවුරුත් නැහැ මේ රිසෙප්ෂන් ඒරියා එකේ. මෙතන මේ තියෙනවා RIU ශ්‍රී ලංකා කියලා දාන මේ Instagram ෆොටෝ ගන්න තැන. අපේ රූම්ස් තියෙන්නේ second floor එකේ. second floor එකේ ඉඳලා පල්ලෙහාට එන්න ඕනේ. lift එකක් තියෙනවා නැත්නම් පඩිකලක් කියලා ඒකට එන්න පුළුවන්. Alright, there's a breakfast time 7 to 10 o'clock. Lunch time 12:30 to 3 o'clock. Dinner 6:30 to 22. breakfast එකට තියෙනවා ගොඩාක් જાති අපි දැනගත්තේ වගේම ගොඩක් තියෙනවා මට වීඩියෝ නම් කරගන්න බෑ. breakfast එකට තියෙන જાති ගොඩයි සාර්ථක ගොඩයි මේ වීඩියෝ කරගන්න spoilers so I can't do the video. So what I'm gonna do, I'm gonna serve myself and sit down somewhere and I'll show you. Then no spoilers. You may see every single videos whoever uploaded to the YouTube food items what are. So then we go for a table. The table එකක් කියලා book කරලා තියලා එනවා. Let's go to get the table and come back. breakfast එකට මම ගෙනාවා. මම serve කරගත්ත baked beans, cheese and ham omelette. එතකොට scramble උත් දාගත්තා, bacon, roast potatoes, sausage, egg omelette අර මේ oven එකේ දාලා හදන omelette જાතියක් ගත්තා. ඒ වගේම breads ගත්තා. bread roll තියෙනවා, brown bread. හරිම බිසි. ඒ වගේම වේටර් අද ඩිනර් වලට විතරක් ඉන්නවා 1200 guests ඉන්නවා. කොහොමද බිසි? breakfast එකේදී fruits නේ ඉස්සරින් කන්න ඕනේ. ඉතින් මම එතන සෙනග කියන්නේ හරියට ඒ නිසා fruits ටික මම දැන් ගෙනාවා. එතකොට මෙතන තියෙනවා pineapple, තියෙනවා watermelon, banana with honey දාලා තියෙනවා. එතකොට papaya තියෙනවා. මේකේ මම ගොඩක් නොටිස් කරා අතේ රිස්බෑන්ඩ් එක එක කලර්ස් වලින් තියෙනවා. දැන් අපිට තියෙන්නේ orange. එතකොට පොඩි අයට blue. එතකොට මම දැක්කා red, ash color, green ඒ වගේ. එතකොට මම දැන් මේ වේටකින් ගහපුවම කොහොමද දැන් red දාන්නේ more than 3 days. එතකොට silver දානවා. ඒ කියන්නේ just a day. lunch විතරක් include කට්ටිය. ඒ වගේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දන්නවද එතකොට ඒ බෑන්ඩ් එක දාලා ඉන්නේ මේ ඔප්ෂන් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. breakfast ඉවරයි. දැන් පොඩ්ඩක් explore කරන්න යන්නේ මේ හෝටල් එක වටේ. So it's a huge hotel and a huge garden, 3 swimming pools, and the beach as well. So now I'm heading to the beach side. Very hot weather. The time is 9:40. Weather would be great with sun and hot. So people were just enjoying the swimming pool. This looks the hotel rooms. Oh, I forgot to bring my hat. It's extremely hot here. Oh my goodness. It's nice, the pool area. People are chilling up in the shade.
I can see the distance in the beach area and let's go and have a look. I'm today 9:45. අවුව පොඩ්ඩක් තියෙනවා weather එක, but okay. So let's go and have a look in the beach side. On the beach එක පැත්තට යන්නේ. Beach එකට යන්න මෙතනින් පුළුවන්ද? Oh yes. beach එකට ඇතුල් වෙන්න නම් මම හිතන්නේ අතලින් යන්න තියෙනවා. බලමු. හරි අවුවයි. Oh my goodness. මට තොප්පිය ගේන්න අමතක වුණා. පිච්චෙනවා. hotel එක හරි ලොකුයි. red flag තියෙන්නේ කියන්නේ මූදේ නාන්න බෑ. I don't want to go there. Very hot, very, very hot. Oh my goodness. Oh, you know. Oh, bloody. Oh, bloody hell, that's too hot. I'm gonna sit down somewhere in the corner. Much better. Cool place there. Pool entertainment. The Patagata hari 10:30 තමයි pool bar එක open වුණේ. ඒ වගේම pool entertainment පටන් ගත්තා. ඒ කරන්නේ pool එක පොඩ්ඩක් enjoy කරන්න. තාම කවුරුත් පටන් ගත්තේ නැහැ. Pool bar that's open now. Pool bar එකේ first drink එක මම ගත්තා Long Island iced tea එකක්. මම ඉන්නේ මේ launch bar එකේ. හරි කිව්වහම තමයි ඉතින් යන තැන බාස් තියෙනවා. මම ඉතින් ice coffee එකක් පීුවා. දැන් අපි තාම මාරයි lunch time මට කන්න බෑ. I'm thirsty, so I'm going to get another drink. Earlier I had iced coffee. Now I'm going to have something else. Let me see. Alright, this is a lounge bar here. මොනාරි lime juice වගේ මොනාරි තියෙනවද? All right, thank you. Video editing කරන එක මම ඉන්නේ lunch time එකට ගොලා තියෙන්නේ. නමුත් කන්න යන්න බෑ. ඒකට මේ කාලා
එක ඩ්‍රින්ක්ස් ආදී බීලා බඩ ෆුල්. මම ලන්ච් එක අද ස්කිප් කරනවා. එතකොට ඩිනර් එකට යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මම දැන් pool area එකට ආවා. දැන් වෙලාව හැන්දෑවේ 5:00. මම ඉර බැහැලා ප්‍රශ්නේ අඩුයි. pool එකේ හරියට සෙනග. මේ adult pool එක මේකේ හරියට සෙනග. එහා පැත්තේ pool එකක් තියෙනවා. foreigners-ලට වැඩිය මේ locals-ලා තමයි ගොඩක් ඉන්නේ. මේ weekends වල හරි busy. හරි ගොඩක් සෙනග වැඩි. මේක මම recommend කරන්නේ මේ weekends වල කියන්නේ Friday Saturday Sunday එන්න කියලා කාටවත් recommend කරන්නේ නැහැ. මොකද එච්චරට සෙනග මේ පොළේ සෙනග ආවා වගේ. අර කොහෙද මේ ගංගක නාන්න ගියාම සෙනග ඉන්නේ ඒ වගේ. මේ පැත්තේ නම් පොඩක් සුදු අය නම් ඉන්න හොඩක්. මේ කට්ටිය තින්නේ. ඉතින් මේක මම රෙකමන්ඩ් කරන්නේ මේ පීස්ෆුලි නිකන් හොලිඩේ එකක් ගත කරන්න එන්න. එහෙමනම් මේක හරියන්නේ නැහැ. මේක මේ ඕවර් ක්‍රවුඩඩ්. අනිත් එක ලංකාවේ নানা ආකාර පැති වලින් සෙනග හරියට එනවා. මේ ෆොරිනර්ස්ලා නම් ඕකේ ඒගොල්ලෝ ඉන්නවා අර මේ ලෝකල්ස්ලා ආපුවම මේවා ඒ කියන්නේ මේ අර ටවල් දෙන තැනින් කිව්වා මේ ලංකාවෙන් ඇවිල්ලා මේ ටවල් හිටන් හොරකම් කරන් අරන් යනවා කියලා. ඉතින් හරි ස්ට්‍රික්ට් දැන් ටවල්ස් දෙන්නෙත් නෑ. ඒ කියන්නේ කාමරවල තියෙන දේවල් පවා අරන් යනවලු. ඉතින් මේ මම දැක්කා ඉතින් ගොඩක් බස් අරගෙන මේ එනවා මේ දුර පැති වලින් මේ කට්ටි පවුල් එක්කව වෙලා. ඉතින් ඒ වගේ ආපුවම ඉතින් මම දැක්ක තව මිනිස්සෙක් මේ ගොඩක් ගම්බද වගේ කෙනෙක් මේ බීලා වැඩි වෙලා ටොයිලට් එකේ වමනේ දානවා. මෙතන තියෙනවා කිච් පූල් එක. කිච් පූල් එක මෙතන තියෙනවා. පොඩි අයට හොඳයි මෙතන. සතියේ දවසක Monday to Thursday වගේ එනවනම් මේ peacefully holiday එකක් ගත කරලා යන්න පුළුවන්. මේ Friday Saturday Sunday නම් එන්නේ පො. මේ පැත්තේ වොලිබෝල් ගහන අයට ඉන්න පුළුවන්. දැන් මම වටේම පෙන්නුවා ඔක්කොම. දැන් මම යනවා අර pool bar එක පැත්තේ ඉඳලා පොඩි එතන ඉඳගෙන ඩ්‍රින්ක් එකක් කරන් එතන ඉඳලා එන්ජොයි කරන්න පුළුවන් මේ. Well, just came to the poolside bar with a full of crowded, so too many overcrowded. The pool is is crowded, and the bar was also fully crowded. Black currant එකක්. Black currant? No alcohol. No alcohol. Okay. All right, thank you. Black currant drink එකක් ගත්තා. මේ ප්‍රශ්නේනේ ඔය hot drink බොන්න බැරි නිසා. මෙතන තියෙන්නේ ස්පා එකක්. ස්පා එකකට යන්න කැමති නම් ඒකට වෙනම ගෙවන්න ඕන මම හිතන්නේ. මෙතන ජිම් එක තියෙනවා. ඒකට නම් ඕන කෙනෙකුට යන්න පුළුවන්. කැරම් ප්ලේ කරන්න කැරම් බෝඩ්ස් දෙකක් තියලා තියෙනවා මෙතන.
මෙන්න මේ කොක්ටේල් එක අපි එනකොටම කරත්තයකින් තල්ලු කරගෙන එනින් ගමන් මේ අපින් ඇහුවා මේ ඒගොල්ලෝ හදපු අලුත් කොක්ටේල් එකක් try කරන්න කැමතිද කියලා. අපි ගත්තා ඉතින්. හොඳයි. මේක ඉන්න pineapple, orange, vodka. මේ පැත්තේ shops තියෙනවා. කවුරුවක්වත් නම් ඒවා ගන්නව පේන්නේ නැහැ. ඉස්සරහම තියෙනවා Chinese restaurant එකක්. ඉතින් කැමති අයට එන්න පුළුවන් Chinese කන අයට. මෙනු එක තියෙනවා ඉස්සරහ දාලා. ඒක reservation ගන්න ඕනේ. hotel app එකකින් ගිහිල්ලා ඒක book කරගන්න ඕනේ. table එකක් book කරගන්න ඕනේ. මෙතන තියෙනවා Italian restaurant එකක්. ඒකත් ඒ විදිහටම මේ hotel එකේ app එකෙන් book කරගන්න ඕනේ table එක. menu එකක් තියෙනවා එළියේ දාලා. කැමති අයට එක එක කන්න පුළුවන්. අද African dance ද? African okay හරි. හරි හරි. සැකේ ඩිනර් වලට සෙටප් එක දාලා තියෙනවා. ගොඩක් කට්ටිය ඉන්නවනේ අද 1800ක්ද කොහෙද ඉන්නව එක්කවා මේ. ඒ වගේ ඇතුලේ තියෙනවා දැන්. අපි දැන් ඩිනර් එකට ආවා. ඩිනර් එකේ දැන් ඊයේ ඩිනර් තිබුණේ වගේ මේ අද තියෙන්නේ. සමහර සලාඩ් ಜಾති එක්කම එක වගේ. ඩෙසර්ට් ಜಾතිත් එක වගේ නමුත් මේන් කෝස් එහෙම වෙනස් ඒවා තියෙනවා. ඉතින් මට වීඩියෝ කරන්න බැරුව ගියා මොකද මේ සෙනඟ වෙරි ක්‍රවුඩඩ් හරියට ඉන්නවා. ඉතින් මට කැමරා එක අරගෙන යන්න බෑ. මොකද ඔක්කොමලා එක සර්ව් කරගන්නකොට කවර් වෙනවා. ඉතින් මම විතරක් මගේ ප්ලේට් එකට අරගෙන ආවා. ඉස්සරින්ම ස්ටාර්ටර් එක හැටියට සලාඩ් එකක් අරගෙන ආවා. මේක තමයි මගේ ස්ටාර්ටර් එක සලාඩ් එකකට අරන් ආවා. මගේ මේන් කෝස් එක මම අරගෙන ආවා බිරියානි. ලංකාවට ආවත් හරි මේ තාම බිරියානි එකක් කන්න බැරුව ගියා කොහෙන්වත්. ඉතින් මෙතන තිබුණා බිරියානි තිබුණා පෝක් බ්ලැක් පෝක් කරි එකකුත් තිබුණා. රීටා කියලා සෝස් එකක් තියෙනනේ බිරියානි එකත් එක්ක යන ඒක මේ තියෙන්නේ බිරියානි එක මටන් බිරියානි. අර බ්ලැක් පෝක් කරි එකයි අර සුදු පාට තියෙන රීටායි. grilled chicken, calamari and kind of dumplings. ඒක තමයි මගේ ඩෙසර්ට් එක. මෙතන තියෙනවා මූස් තියෙනවා වට්ලප්පා orange cake වගේ මොනවාද තව ස්විච් රෝල් වගේ මොනවාද කොළපාට රෝල් එකක්. ඒ දින ඉවරයි. දැන් යන්නේ අර entertainment පැත්තට යන්නේ. දැන් 9 o'clock start කරනවා entertainment. ඉතින් අපි ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. Easy
as I can hold. I'm gone away. I'm gone away. I'm gone away. And the sun gonna shine on a brand new day for me. A brand new day for love. Brand new day for me. Brand new day for love. Thank you very much, guys. You are amazing. Truly love it. Your energy is very hardworking, and you are very nice. And your hardworking energy. That's other 2 minutes Sunday. So we are departing now. So we had our breakfast already, and now we have finished our holiday here. So I'm going to hand over the keys to the reception and bring the car from the car park and head into the Candy. So thank you for watching my videos, and see you soon in another video series. Bye bye.